ඒ පවුලේ අයටත් ඒව කරන්න එපා කියලා කිව්වා. නමුත් අපි හිතනවා මීට වඩා උපහාරයක් ඊළඟ ජන්මදිනේ අපි සිදු කරන්න ඕන. එහෙමනම් උපහාර තිරණය එතුමාට පවුලේ අයට තිරණ කරන්න අපගේ අනුකම්පාවෙන් ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනය කරනවා ඉතින් ප්‍රදාන කරන්න. ඒ විචිත්‍රවත් අවස්ථාවේ ඡායාරූපයට පෙනී සිටිමින් ඒට ගෞරවයක් ලබා දෙන්නට ආරාධනය කරනවා අපේ අනුරාධපුර මහදිසාපති ධම්පත් රංජිත් විමල සූරිය මැතිතුමන්ට ඒ වගේම රාජාංග ප්‍රාදේශීය ලේකම් උපාලි රාජපක්ෂ මැතිතුමන්ට නොත්‍යාගම ප්‍රාදේශීය ලේකම් මංජුලි ශ්‍රී දන්දදාස මැතිණියට ඒ වගේම අපේ සහකාර පොලිස් අධිකාරීතුමන් ප්‍රභාත් විතාන මැතිතුමන්ට අපේ සියම් මහා නිකායේ යස්කිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේකකාධිකාරී මහා විහාර මහා පිරිවෙන් පරිවේනාධිපති ශාස්ත්‍රපති පඬිත අවසරයි නාරම්පනාවේ ආනන්දාභිධාන නායකයන් වහන්සේ අතින් එම තිරණය වාර ගන්නට ආරාධනය කරනවා වජිරදේවා කන්නඩු ඇතුළේ ඔබතුමාට දායක සභාවේ නිලධාරී කිවිදරාට ආරාධනය කරනවා මේ අවස්ථාවට සහභාගී වන්න. ගාමිණී නාවරත්න මහත්මයා එවැගේම සුමිත්‍රාල් මහත්මයාට ආරාධනය කරනවා මේ අවස්ථාවේ සියලුම අපේ ස්වේච්ඡා සංවිධාන නියෝජනය කරමින් මේ අවස්ථාවට එකතු වෙන්න සියලු දෙනාම තමන්ගේ අසුන් වලින් නැගිට මේ උතුම් කාර්ය වේලාවේ සියලු දෙනාගේ ගෞරවය පිරිනමන්නට කියලා ආරාධනය කරනවා. ආත්මසන්නාදයක් ලබා දෙන සියලු දෙනාට සාදු 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 සාදු. চিරාත් කාලයක් මෙසේ වූ සත්‍යාවල් කරන්නට ශාසනික කටයුතු කරන්නට මේ මහා මෙවුනාව මුල් කරගත්තු අනුරාධපුර ජයශ්‍රී ජයශ්‍රීමා බෝධියත් දලදා හාමුදුරුවන් වැඩ ඉන්න මේ ශ්‍රී ලංකා දීපයේ තේරවාදී බුදුදහම රකින්නට ලෝකයේ බුදුදහම රකින්නට මෙවැනි සිටුවරු වැනි කන්දම් විපවලේ අය ඉෂ්ට කළා වූ සේවාවට පුංචි තිරණයක් වජිරදේවා කන්දම් මැතිතුමන්ට එතුමාගේ 59 වෙනි ජන්මදිනයේදී පිරිනමන්නේ තවත් අත්පොරසන්නාදයක් අත්‍යක එකතු කරලා හයියේ පිරිනමන්න කියලා ආරාධනා කරමින් අපි උත්සව සභාවේ කටයුතු තවදුරටත් ඉස්සරහට ගෙනියනවා. අපි හඳුන්නේ දෙමළ පාලි භාෂාව